Hi guys, අද මමයි කාවින්ද shopping කරන්න ආවා. shopping කරන්න කියන්නේ අපිට ටැමිල් ෆන්ක්ෂන් එකක් තියෙනවා. ඉතින් ඒකට තමයි අපි දෙන්නම shopping කරන්න ඇවිල්ලා ඉන්නේ. පේනවා මේ බැංකුව ඉස්සරහා ඉන්නවා මේ සල්ලි ගන්න. අපි කඩේට ගිහලා ඇරලා තමයි මේ ආවේ. ඉතින් අපි දැන් මේ ඔයගොල්ලෝ හිතනවා ඇති මොකද මේ කාවින්දලා සමන්මල්ලා ඒගොල්ලොත් එක්ක මේ ඇවිදින්නේ කියලා. මේ ඇත්තටම කොහොත් යාළුවා මගේ හොඳ යාළුවෝ. ඉතින් දුකට සැපට හැමතැන එකට මෙයාලා තමයි මට ළඟින් හිටියේ. ඉතින් යාලා අඬ ගැව්වොත් ඉතින් මම උන්තරට යනවා. මං අඬ ගැව්වොත් යාලා උන්තරකට එනවා බය නැතුව. ඇත්තටම යාලා ගෙවල් වලුත් මගේ ඒ කියන්නේ ගෙවල් වලුත් මාව දන්නවා. මේ මගේ නම කිව්වොත් ඉතින් ගෙවල් වලුත් එවනවා. ඇත්තටම කොතවාලි හිතන ඇති මේ ලොක්කම කියනවා කියලා එහෙම නෙමෙයි. මේ ඇත්තටම එවනවා. දැන් මේ අපි කියව ඇති බ්ලොග් එකට යන්. මේ වයින්නවා කියන්නේ පොද ගන්නවා. ඉතින් අපි ඒත් මේ බ්ලොග් එක කරා මොකද මේ කාවින්ද තමයි ඕනුනේ මේ බ්ලොග් එක ගොඩක්ම ගන්න. මේ අපි ඉතින් මේ ඇඳුම් තෝරන්න යනවා. මේ ගොඩක්ම අපිට අමාරුනේ හිරුනි ගෑනුම තෝරන්න. මොකද හිරුනි අපිත් එක්ක අද ආවේ නෑ. අපි දෙන්න විතරයි ආවේ. මේ හිරුනි ගෑනුම අපිට තෝරන්න විදියක් ඒ කියන්නේ ෆොටෝ තමයි ඇව්වේ. යාට හරියට ඒක තේරුන්නේ නෑ. හැබැයි කොහමද අපි ඒක යාට මේවා කරලා එයාට දෙමත් තේරුවා. කියන්න බලන්න අපි මැරේජ් ෆන්ක්ෂන් එකක් තියෙනවා ටික දවසකින්. ඒක බ්ලොග් එකත් අනිවාර්යයෙන්ම ඔයාලට අපි ගේනවා. ඉතින් අපි මේ බඩගින්නක් කියලා කැම් ටිකක් ගන්න ආවා. ඉතින් ඇඳුම් ඔක්කොම අරන් ඉවරයි. දැන් අපි ගෙදර යන්න හදන්නේ. මාර වැස්ස හැබැයි එළියේ. වැස්ස කියන්නේ මාව හොඳටම තිබුණා මාව. කියන්නේ කුඩේගෙන කාවින්ද විතරයි කුඩේගෙන ආවේ. ඉතින් මගේ කලින් මම වීඩියෝ එකක් දැම්ම පාටි vlog එකක් ගැන. ඒක බලපු නැති කට්ටිය ඒක බලන්න. මේ පේනවනේ මේ කාවින්ද එයාගේ ෆෝන් එක හදා ගන්න ඇවිල්ලා ෆන්ක්ෂන් එක කලින්. ඔයාලා මාව තාම subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න. එතකොට මම දාන ගොඩක් වීඩියෝ බලන්න පුළුවන්. මම දැන් මම එක්ස්ටෙන්ෂන් එකේ වීඩියෝ එකක් දාන්න යන්නේ. එතකොට මගේ පළල description එකේ පාටි vlog වීඩියෝ එකක් තියෙනවා. මේ මාර වැස්ස නිසා ගොඩක් වීඩියෝ කරන්න බැරි වුණා. තව පොඩ්ඩේ වැස්සට මේ බස් එක නැගිටි මම බිමටත් වැටෙනවා. කාවින්දට නම් ඒකට ඉන්න. එයා වෙනම ගියා. මම මේ බස් එකේ දැන් යන ගමන් හරි නම් හැමෝටම සුබ ගමන්.